ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එකක් කර දවසින් ගේන්න බැරි වුණා. බැරි වුණේ මට අසනීපෙන් ඉන්නේ ඒකින්නම්. ඉතින් කෑම හදන්න වතුර එහෙම අල්ලන්න හොඳ නැහැ. ඉතින් මම ඒකෙන් හින්දා තමයි වීඩියෝ එකක් පරාප්පු කරේ. මේ සෙන්ගෙඩි ඇවිල්ලා. ඒක පරිස්සම් වෙන්න ඕනනේ. ඉතින් ඒකෙන් නම් කතා කරන්නත් හරි අමාරුවෙන් තමයි කතා කරනකොට වීඩියෝ එකක් ගේන්න ඕන හින්දා මම අද හිතුවා මේ මගේ වගාව පැත්තට යන්න. ඉතින් මේ හදලා තියෙන්නේ මම ගොටුකොළ මේ ගොටුකොළ පොඩි එකක් හදලා තියෙන්නේ. ඉතින් ඒකට කැලියත් ඇවිල්ලා මට ගලව ගන්න බැරුව ගියා. ඒ ගොටුකොළ ඉතින් ගොටුකොළ මම අපේ ගෙදර කෑමට තමයි මෙහෙම හදාගත්තේ. මගේ තව තියෙනවා. මේ ඈත තියෙන. ඉතින් පෙන්නන්න යන්න බෑ. ඒවා මට මේ ළඟ ගියේ ළඟ හදාගත්ත එක තමයි මම පෙන්නුවේ. ඒ ගොටුකොළ. මේ බලන්න මේක මේ මිරිස් ජාතිය දන්නවද කියලා. මම නම දන්නේ නැහැ. ඉතින් මේක දම් පාටයි. පැලියේ ඉඳලම දම් පාටයි. මේක කරලක් තියෙන. මේ කරල් ගොඩක් හැදුනා මං කැඩුවා. ඉතින් අනිත් මිරිස් වගේම තමයි සැරයි. මලුත් දම් පාටයි. ඒකේ තියෙනවා පඳුරු දෙක තුනක් මගේ තියෙනවා. ගස් දෙක තුනක්ම. ඒක හදලා තියෙනවා. දැන් ඊට පස්සේ ඒක වෙනම જાතියක්. මේ තියෙන්නේ තවත් මිරිස් જાතියක්. ඒක මෙහෙම මේ කරල් ඒකේ දම් පාටයි. ඒක ගහක දම් පාට නෑ. කරල් පේනවා ඇත්තේ මේ කරල් දම් පාටයි. ඔය කරල් දම් පාටයි. තාම මේක දම් පාට වෙනවා. තා චුට්ටක් පැහෙන්න ඕන. මේ පැහිලා නැහැ. මේ පැහෙනකොට ඒක දම් පාටට හැරෙනවා. ඔන්න ඔය වගේ ගොඩක් දම් පාට වෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ඒකේ ඉදිච්ච එක. මේ තියෙන්නේ ඉදිච්ච කරලා. මම නම් දන්නේ ඉතින් මට හම් නයි මිරිස් ඉතින් තියෙනවා ඉදිලා මම මේ ඇට ගන්න හින්දා මේක මේ මම ගොඩක් හදලා නේ පැල 10ක් 12ක් හදලා තියෙන්නේ ඇට ගන්න. ඇට අරන් වගාවක් කරන්න මේකෙත් තියෙනවා. ඒවා මම කඩලා නැහැ. කැඩුවෙම නැහැ. ඉතින් මේ දැන් පහුගිය දවස්වල මට ඒවට සාතු කරන්න බැරි වුණානේ. ඒකෙන් දැන් චුට්ටක් ඒවා බාල වෙලා තමයි දෙන්නේ. පොර දැම්මේ නැහැ. පොර කියන්නේ මම කොම්පෝස්ට් දාන්නේ. දාන්න බැරි වුණා. ඉතින් මම මේ වගාවෙන් චුට්ටක් තමයි පෙන්නුවේ. තව තියෙනවා. තක්කාලි ගස් කීපයකුත් හදලා තියෙනවා. මේ තක්කාලි දැන් අමුවා. ඉතින් මට මේ ඇත්තට මගේ යාළුවෝ ඉන්න සමහර යාළුවෝ දන්නවා මම මෙහෙම පොඩි පොඩි වගාවන් කරනවා කියලා. ඒගොල්ලෝ තමයි කිව්වේ කියනවා මට. ඉතින් මං කිව්වා මෙහෙමයි මට සනීප නෑ වීඩියෝ දාන්න බෑ කියලා. ඊට පස්සේ කිව්වා වගාවවත් පෙන්නන්න කියලා. ඒකයි ඇත්තට මම මේ පෙන්නන්න ගත්තේ. ඉතින් මේකත් මෙහි මිරිස් කරලක් මම මේ හාල් කවර වල තමයි ගොඩක් හදලා තියෙන්නේ. ගෙදරට හාල් කියන කවර ඉතින් ඒවා ගොඩ ගහනවනේ. ඒ වගේ දැන් අවුව පේන්නේ නෑ. මේ තියෙන්නේ ලුණු කොළ. ලුණු ගස් මම ගෙදරට කණ්ඩගෙන අප්පගේ තමයි මේ මෙතන මේ තියෙන්නේ මේ ලීස් මේ තියෙන්නේ ලීස්. ඇත්තට මේ වේලකට අපිට ඉතින් ගෙදරට රයිස් එකක් හදන්න එහෙම වුණාම ඒ ගත මේ තියෙන්නේ මේක ලොකු ලුණු. ඒත් මම ගෙදර පැල වෙලා තිබිලා හැදුවේ. මෙතනක් තියෙනවා. තා මෙතන මේ තියෙන්නේ මේ පෙන්නන්න අමාරුයි මට. මම එහෙම වීඩියෝ කරලා නෑනේ මට පුරුදු නෑ. මේ තියෙන රතුවල. රතුවල කියන්නේ ඒකත් මේ ගෙදර කණ්ඩ තිබුණු එකක්. කාන්න ගෙනාවට පස්සේ ඒක පැල වෙලා. ඉතින් පස්සේ මම ඒක ඇස්ස කපලා මේ අර තියෙන පැල වීගෙන යන ඒක තමයි හදලා. දැන් ඒක පැල වෙලා. ඉතින් එහෙම දේවල් මම කරනවා ඉඳලා හිටලා බලමු මේක හරියයිද කියලා. ඉතින් තව වගාව නම් තියෙනවා. ඉතින් යන්න පෙන්නන්න වත්ත වටේ යන්න වෙනවා. මට තනියෙන් මේ ෆෝන් එක ගහගෙන ඉතින් යන්න අමාරුයි. මට අවු ඉන්න හොඳත් නැහැ වැඩිය. මේ අසනීපෙන්ද ඒකින්ද මම ගේ ඇතුළට ආවා. ඒ දෙක තුනක් මම මේ පෙන්නුවේ. ඒ ගේ ළඟම මගේ කුස්සිය ළඟම තියෙන කීප ටික තමයි පෙන්නුවේ. තව මගේ තියෙනවා එක වාරක් කරවිල තියෙනවා. කතුරු මුරුංග හදලා තියෙනවා. එතකොට කිරි අඟුණ හදලා තියෙනවා. ගොඩක් තියෙනවා. පස්සේ දවසක තව කවුරු එකක් එකතු කරගෙන ඒ ටික ඔයාලට පෙන්නන්න තමයි ඇත්තටම ඉන්නේ. අද නිකන් අර මට කරන්න වීඩියෝ එකක් නැති හින්දා කරන්න උයන්න බැරි හින්දා තමයි ඒක පෙන්නුවේ. මගේ සමහර යාළුවෝ ඉල්ල මොකක් හරි වීඩියෝ එකක් ගේන්න. ඇයි ඉන්නේ දැන් දවස් දෙක තුනකින් දැම්මේ නෑනේ කියලා. ඉතින් දැන් මම මේ හදාන්නේ මට දැන් තෙන් ගෙඩිනේ. ඒකට මේ අත්බේතක් හදාගන්න. ඒකයි මම ගේ ඇතුළට ආවේ. මේක මට මං කිව්වේ දැන් ඊයේ මට සෙන් ගෙඩි කිව්වරවති මල්ලි කිව්වා. මගේ මල්ලි මෙන්න මේක හදලා ගන්න කියලා. හැබැයි මට කිව්වේ නම් මේ කොළ පාට තනිකර කොළ පාට අමු දෙහි ගෙඩියක් ගන්න කියලා. මේක ටුට්ටක් කහ වෙලා වගේ තියෙනවා. මේක මේ අවුවට කහ වෙලාද එහෙම නැත්නම් පැහිලා කහ වෙලාද කියලා දන්නේ නැහැ. ඉතින් අපි සල්ලි වන්නේ ගෑන්නේ.
මෙන්න මේ වගේ මගේ දෙහි පැලක් තියෙනවා. ඉතින් ඒ වගේ තාම හරි තියෙන්නේ. මේ තියෙන්නේ ඉඟුරු ලාපටි ඉඟුරු ගහක් ගන්න කිව්වා. ඒකේ අලේ මේ සුද්ධ කරන්න ගිහලා පොඩි අලයක් තිබුණේ. ඒක කැඩුනා මං අතින්. මම ඒක සුද්ධ කරන්න ගිහලා දැන් මේ ඉඟුරු ගහයි මේකයි දාලා තමයි අත්බේත හදාගන්නේ. මේක හොඳයි කියලා එයා කිව්වා. බලමු ඉතින් කොහොමද ඒක හදාගන්නේ කියලා. දැන් මේක දෙහි ගෙඩිය හොඳට කපා ගන්න ඕනේ. මේ පෙති කපා ගන්නවා මම. කපා ගන්න. කොටා ගන්න කිව්වේ. ඉතින් කොටන්න වංගෙඩි එහෙම නැහැනේ. දැන් මෙහෙම කපලා බෙන්ඩර් කරන්න තමයි මම යන්නේ. දෙහි ගෙඩිය කපා ගත්තා. ඊට පස්සේ මේ ඉඟුරු පොඩි ලපටි ඉඟුරු ගන්න කිව්වේ. දැන් අර අනික කෙටෙන්නේ නැහැ. ඒකෙන් හින්දා මේ මම හදලා තිබුණු මගේ වගාවේ තමයි මේ ඉඟුරු පැලේ මම ගලවා ගත්තේ. මම ගොඩක් ඉඟුරු හදලා නැහැ. පොඩි කවරයක් හදලා තියෙන්නේ. ඒක ඉතින් ගෙදර කෑමට වගේ. ඒකෙන් තමයි මේක ගලවා ගත්තේ මම. මේක අලේ එහෙම හොදලා හොඳට ගන්න කිව්වා. කුරුට්ට අරින්න එපා කිව්වා. දැන් ඉතින් මේකත් කපලා මේකට දාගන්න තමයි මම යන්නේ. මෙන්න මේම කපා ගත්තා. දැන් මම මේක කොටා ගන්න. කොටා ගන්න කැදී මංගෙඩියක් දාලා කොටන්න අර ලොකු වංගෙඩි නෑ මං ගාව. පොඩි එකක් තියෙනවා. ඒකෙන් මේක කොටන්න බෑ. ඒකෙන් නම් බ්ලෙන්ඩර් කරනවා. මේ වගේ තමයි කොටා ගත්තා. දැන් මිරික ගන්න තමයි. ඊට වතුර දාන්නේ. වතුර දාන්න නැතුව මේක ඉඟුරුයි අර දහි වල ඉස්ම චුට්ට විතරයි ගන්න ඕනේ. වතුර දාපුවම මේකේ ටූටි ඉස්ම ගොඩක් එන්නේ නැහැ. ඉතින් මේක ඒ චුට්ට තමයි මේක හැන්දක් තියලා තද කරලා හරි අතින් හොම තද කරලා හරි අර ඉස්ම චුට්ට ගන්න ඕනේ. මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි ගන්න පුළුවන් උනේ. ඉතින් මේ ඇති මේක තමයි ගන්න පුළුවන් ප්‍රමාණය. ඉතින් දැන් මේක එකපාරටම හොඳ වෙන්නේ දවස් දෙකක් මේක ලුණු චුට්ටකුත් දාන්න ඕනේ. අපේ රස අනුව ලුණු ටිකක් මම ලුණු ටිකක් දාන්නම් මේකට. ලුණු ටිකක් දාන්නේ චුට්ටක් වෙන්න දාගන්නවා. මොකද මේ ලුණු දාන්නේ මේකේ ඇත්තටම බේතක් නේ. ලුණු දාන්න එහෙම හොඳ නැහැ. ඉතින් මේ විදිහට හදලා ඉතින් මම එකක් කියන්න ඕනේ. මම අර මගේ තවත් අසනීපයක් තියෙනවනේ. දැන් ඒකට මම දිවුල් කොළ කැඳ බිව්වනේ. ඉතින් දැන් එකකට හොඳ වුණාට තව දෙයකට හොඳ නැහැ. අතුරු ආබාධ ඇති වෙනවා. දැන් ඒකෙන් තමයි මට මේ දවස්වල පරිසරය සීතල නිසා කැඳ මට ඇලර්ජික් වුණා. කොහොම හරි ඇලර්ජික් වුණා කියන්නේ ඒක උරුත්තු දුන්නේ නැහැ. ඒකෙන් තමයි මට උණ ගැනිලා මේ සෙන්ගෙඩි ආවේ. ඉතින් පරිස්සමට මේ දවස්වල කැඳ බොනවා නම් දිවුල් කොළ කැඳ හරි සීතලයිලු. මම පස්සේ තමයි දාන්නේ. ඉතින් මාත් එක හිතුවේ මට ඕන ලෙඩේ හොඳ කරගන්නනේ. මම දිනපතා ඒක පිව්වා. ඉතින් මම ඒ ලෙඩේ ගැනත් ඔයාලා දැනුවත් කරලා තියෙනවානේ. ඉතින් අර මගේ තොල ළඟ සුදු වෙනවා බේත් එකක් කියලා දික් කළා කියලා. ඒකටනේ මම බොන්නේ. ඉතින් ආයුර්වේදයෙන් තමයි බේත් බොන්නේ. ඉතින් ඒක දැන් මේකත් මේ මම ඉතින් ඒකින් නම් මට ඇන්ටිබයොටික් ගන්නත් බෑ. ඒකයි මේ වගේ එකක් මේ හදාගත්තේ. ඉතින් මේක තමයි අද මගේ වීඩියෝ එක. ඉතින් වැඩි දුර දිග නෑ කෙටි වීඩියෝ එක. ලොකු වීඩියෝ එකක් ගේන්නත් අමාරුයි ඉඳන්. අර මගේ යාළුවා අහනවනේ කෝ කියලා. ඒකෙන් නම් තමයි මේ ගැන සමාට වීඩියෝ එක ඇත්තටම වැදගත් නැති වෙති වෙලාවට. ඒවන්ට මේක වැදගත් ඇති කියලා මම හිතනවා. කාට හරි මේ වගේ සෙන්ගෙඩි තියෙනවා නම් මේක හදලා බලන්න. මේක මේ බෝරුව එක නෙවෙයි මම ගත්තේ. මොකද අපි මල්ලි සාමාන්‍යව දාන්නවා. එයා තමයි මට මේක හදලා බලන්න හොඳටම හොඳයි කියලා. ඉතින් මේක නරක වෙන්න බෑ. මොකද අනික මේක කිසිම දෙයක් වස විස නැවෙනේ ඉඟුරුයි දෙහි. ලුණු චූට්ටක් දැම්මා. ඉතින් අර රස ටිකක් බොන්න අමාරුයි නේද එච්චරයි. ඉතින් දැන් මම මේක බොන්න තමයි යන්නේ. මේක හිස් බඩ බොනවා නම් ගොඩක් හොඳයි. මම තව ඇත්තටම කෑවේ නෑ උදේට. ඉතින් මම බීලා තමයි හල්ලේ. ඒක හිස් බඩ තමයි දවස් දෙකක් ඉතින් මේක බොන්න කිව්වා. බීලා බලමු ඉතින් මම බොනවා. මොකද දැන් මට ලෙඩේ හොඳ කරගන්න ඕනේ. එහෙනම් ඉතින් අද වීඩියෝ එක ඇත්තටම කෙටි වීඩියෝ එකක්. මට වෙන කරන්න දෙයක් නැති ඉඳන් තමයි කරේ. වතුර අල්ලන්න වැඩි හොඳ නැහැ. ඒකට ආයෙ වැඩි වෙනවා සීතලේ වුණාම. ඒක වලටත් තේරෙන්නේ නැති. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ලෙඩ නම් වෙන්න එපා කවුරුත් ඇත්තටම. හරි වදයක් ඒක. මේකට අමාරුයි. ඉතින් ගෙදර බුදුර වැඩ ඔක්කොම ඉවරයි. දැන් මගේ වගාව ඔක්කොම ඉවරයි. ඒ ඉතින් මට සාත්තු කරන්න එපා. පොර දාන්න ඕන නම්මනම්. දැන් පැල වගේක් ගෙනත් තියෙනවා. ඒවා තාම ගේ ඇතුලේ. ඒව කරගන්න විදියක් නැහැ. සීතල අල්ලන්න හොඳ නැහැ නේ. ඉතින් ඒවා පස් පුරවනකොට සීතලයිනේ. ඒකෙන් ඉඳන් ඒ වගේ වැඩ ඔක්කොම මේ හිටිනවා. අතරමඟ නැත්තට වෙනවා. තමන් කරගෙන ආපු වැඩපිළිවෙල මේ වගේ ලෙඩ වුණා. ඒකෙන් නම් පරිස්සම් වෙන්න කියලා තමයි මං ඉල්ලන්නේ. මං ඇත්තටම පරිස්සම් වුණේ නැහැ. මං හිතුවේ නෑ එහෙම දෙයක් වෙයි කියලා. මං ඉතින් අර සීතලයිනේ මේ පරිසරය. ඒක ගණන් ගත්තේ නෑ. කොලකන්ද බිම අනිත් ලෙඩේ හොඳ කරගන්න. ඒකයි උනේ. ඒකෙන් අතුරු ආබාධය ආව සෙම් ගෙඩියාව. එහෙනම් ඉතින්
ගිහින් එන්න හැමෝටම තෙරුවන් සරණයි. හැමෝම පරිස්සමින් ඉන්න නින්ද. හැමෝටම නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. කවුරුත් අනේ ලෙඩ වෙන්න එපා කියලා තමයි මම ඉල්ලා සිටින්නේ. එහෙනම් ගිහින් එන්න.